හෙල්ලෝ හැම්මෝටම ඉතින් මොකද වෙන්නේ හොඳින් ඉන්න ඇති කියලා හිතනවා අද ගෙනල තියෙන ගොඩ්ඩක් වටින ටූල්ල ඉමේජෝට තම වටින්නේ අද විඩගේ මාතුකාව තමා 100% ෆ්‍රී ඔබ්ජෙක්් and text remove තව තියෙනවා ඉතින් මේක Android PC Mac iOS දාලා වෙබ්සයිට් එකක් පාවිච්චි කළ තම කරන්න තියෙන්නේ ඉකින්ද ලොකු දෙයන්න ඕන කෙනට පාචිකම්ලා වැඩිකත් ඕනෙත් නෑ සම්පූර්ණයෙන් පැහැදිලි කරන්න මේ වැඩි සම්පූර්ණයෙන් පියවර අපි කතා කරුම් මේ ගැන එක හින්දා ලෙක් කල ශා කල කමෙන්ට් කල සබ්ස්ක්‍රයිබ් කළ තියාගන්න ෆ්‍රී ඇප් and වෙබ්සයිට් සීරීස් එකේ තවත් කොටසක් එනතින් වැඩි කතාන තොපියා වීඩියෝකට මේ KP Teach Master මුලින්ම ඉතින් වගේ PC එකට හරි ෆෝන් එකේ හරි වෙබ් බ්‍රවුසර් එකක් ඕපන් කරන්න. ඉතින් මම ඉතින් වෙනද පාවිච්චි කරන එකම ගන්නවා. ඊගාවට ඉතින් සර්ච් කරන්න මෙන්න මේක. හරියටම ඒකම සර්ච් කරන්න. හරිද? URL එක මම දාලා තියන්නම් පල්ලේ. ඉතින් ආවට පස්සේ මෙන්න මේ වෙබ්සයිට් එක when remove any unwanted object detect people or text from your picture in seconds කියලා. ඉතින් ඒ ටික තියෙනවා. ඊට ඉතින් මෙතන තමයි දාන්න තියෙන්නේ. අපි යටට යන චුට්ටක්. ඔයාලට පේනද before after look එහෙම තියෙනවා මේ වගේ. ඉතින් මේකෙත් මෙහෙම පෙන්නනවා. ඉතින් චුට්ටක් වීඩියෝ එකක් අදින්න ඕනේ හින්දා මේව පෙන්නන්නේ නෙමෙයි. උදාහරණ තියෙන්නේ මේකේ. මං කල්ලාම් පෙන්න්නන්නංකො දැන් මේක ඉන්න මිනිස්සු ටික අයින් කරා ඔය මේක නම් මොකක්ද විශේෂත්වය කියලා නම් තේරෙන්නේ නැහැ. හැබැයි බැලුවම මොකක් හරි වෙනසක් කියලා පේනවා. ඒකට පේනවා ඇති මෙතන ඒකේ වෙන ප්‍රොසෙස් එක. ඒ වැඩ නැහැ අපිට ඕන ඔබ්ජෙක්ට් රිමූව් කරන්නනේ. මේක චුට්ටක් බැලුවට කමක් නැහැ. ඉතින් මැරෙන්නේ නැහනේ. ඒකාට මෙන්න මේ ඉන්න හදපු එක ඒවා වැඩක් නෑ අපිට. මෙන්න ඉතින් අපිට අදාළ කොටස තමයි මේක. ඉතින් මේක ක්ලික් කරන්න. නැත්නම් උදාහරණ ටිකකුත් තියෙනවා මෙතන ඔයාලා try කරලා බලන්න. ඉතින් ඒක කරලා පෙන්නන්නම් මම. ඒක කරලා පෙන්නන්න දෙයක් නෑ. ඉතින් ඒ වගේ උදාහරණ පෙන්නන්න. මම තියනවා මම දාගත්ත image එක. දැන් image එක දාගත්තට පස්සේ මට මේ කොල්ල එපා. මම කොල්ල අයින් කරනවා. කෙල්ල හිටියනම් හොඳට මැදි. කොල්ල වයින් කල්ල කෙල්ල තියාගන්න තමා ලැස්ති. ඉතින් දැම් මොකක්ද මට උනේ කියලා පේන ඇති. දැම් මගේ ඔය බ්‍රශ් එක තියෙන රවම තියෙන්නේ. රවම ඔය කොටු ඇතුළෙන් පිට ගියොත් එහෙම පිට ගියා. කට ආය වෙනම හදන්න ඕනේ කියනක තියෙනවා නති. මං ඔයගේ බ්‍රශ් කරගන්න තියෙන්නේ ඔයාට අනවශ්‍ය කොටස් ටික. චුට්ටක් කරගෙන වැඩක් ඉතින් ගාට බැලුවාම පේනවා ඇති. දැන් නැහැ. එයා අයින් කළා මේ ටික චුට්ටක්ම කාගමු. හරියන්නේ නැහැ වගේ. චුට්ටක් බලමු තව. හරි before after look එක දැන් චුට්ටක් මේක හදාගන්න බලමු. දැන් නල්ලාවට හරියගේ චුට්ටක් පුදුමලා කමන්නේ අවුලන්නේ. අවුලක් නැහැ. before after look එක ගත්තාම ඉතින් අවුලක් නැහැ ඉතින්. ඊගාට ඉතින් උඩ ඩවුන්ලෝඩ් බටන් එක තියෙනවා. ඒකෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් වාට. ඒක අවශ්‍ය නැති ඉඳන් මම ඩවුන්ලෝඩ් කරගන්න යන්නේ. ඊගාට බෑක් වෙන්න ඕන නවතන තියෙනවා. ඊගාට අපි මේ එක්සාම්පල් වලත් බලමු ටික ටික. ගොඩක් ඩීටේල්ස් තියෙනවනේ වගේ.
මේ පින්තූරේ මම මේ නම මකනවා. හරි. ඒක අයින් කරා. ඊට මේකේ මකනවා සම්පූර්ණව. ඒකත් අයින් වුණා. ඊගවට මේක මකනවා. ඒක චුට්ටක් අවුල් ගියා. ඉතින් අර මාස්ක් කරනකොට පොඩි අවුල් ගතිය එනවා තමා. ඉතින් අවුලක් නැහැ. මේක ෆ්‍රී දෙන ගන්න එකේ ඉතින් ප්‍රශ්නයක් නැහැ. ඒක නම් අවුලක් නැහැ. කාට වෙන්න මේකේ ටී-ෂර්ට් එකේ මේ අංක ටික මකමු. ඒකත් හරි. ගාට මේ යට කකුල මකමු. ඒකත් හරි. ගාවට පේනද මේ මෙතන බ්‍රෂ් එක ලොකු කරන්න පොඩි කරන්න තියෙනවා මෙතන. ගාට මෙතන තියෙනවා zoom in zoom out කරන්න විදිහ. මම කරලා ළඟ තියෙන දෙයක් චූටියට බලාගෙන ඒක හදාගන්න තියෙන්නේ. ඉතින් ආමුතෙන් කියලා දෙන්න දෙයක් නැහැ නේ වගේ දේවල්. ඊට බැක් අපේ තව විස්තර ගැන කතා කරමු. මේකේ මට මේ කව කට්ට ඕනේ නැහැ. ඊගාවට මෙන්න මෙතන තියෙන පෑන එපා. ඊගාවට මෙතන තියෙන පෑන්සල එපා. ඊගාට මෙන්න මේ බෑග් එක එපා. බෑග් එක අයින් වුණා පේන්නේ නැති. ඔක්කොම කියලා දැන් අඩි වල විතර තියෙන. ඊකට පේපර් එක ඇල්ලලා තියෙන ඒ ටිකත් අයින් කරමු. දැන් තියෙන්නේ මේ උඩ අඩි වල විතරයි. සල්ලයි සතුටු. ඊට මේකේ මේක පාවෙන විදියට හදමු. මේ අත අයින් කළා. ඇති ටී-ෂර්ට් එක පාවෙනවා. ඊකට මේ සපත්තුව ගමු. සපත්තුවේ අපි දැක්කා වගේ මේ මැද කොටස අයින් කරමු. ඊකට මෙතන පිටිපස්සේ කෑල්ල අයින් කරමු. ඊකට මෙතන තියෙන නම අයින් කරමු. ඊකට මෙතන තියෙන ඩොට් ටික අයින් කරමු. හරි චුට්ටක් ඉතුරුලා. ඊකට මෙතන තියෙන ලේස් ටික අයින් කරමු. හරි දැන් ලේස් නැති තවත්තුවක්. ඊගාට එන්න මේ පින්තූරය ගමු. මේකෙන් මට පුටුව එපා. පුටුව අයින් කරනවා. හරි පුටුව අයින් වුණා. ආට පේනවා ඇති. ඊගාට මේ ඩෙස් එක එපා. මේ චුට්ටක් හවුල් යනවා. ඒක ගණන් ගන්න ඕනේ නැහනේ. පුටුව අයින් කරපු එක ලස්සනට ආවනේ. ඊට මේ බිත්ති තියෙන මේවා ටික එපා. කාන්ට අයින් වුණා හැබැයි ඔක්කොම අවුලක් නැහැ.
ඉතින් ඔයාට මේක අප්ග්‍රේඩ් කරන්නත් පුළුවන්, සයින් ඉන් වෙන්නත් පුළුවන්. කොහොමද ඕන දෙයක් පුළුවන්. ඒත් ඉතින් අදාළ වෙන්නේ නැහැ ඔකෝ එකක්වත්. ෆ්‍රී ටූල් ටික පාවිච්චි කරන්න. ඊට මේක ප්‍රයිසිං ගත්තාම ඔයාලට මේක හදපු ටූල් මේක හදපු සයිට් එකේ තියෙන මේ තවත් ගොඩක් ටූල් වර්ග ගොඩක්. හැබැයි මේ වගේ සමහරක් ඒවා පේඩ් තියෙන්නේ. දැන් කතා කරපු එක තමා ෆ්‍රී තියෙන්නේ. 100% ෆ්‍රී. ඔයාලට කිව්ව විදිහට ඔබ්ජෙක්ට් ටෙක්ස්ට් පර්සන්ලා ඔය ඕන දෙයක් අයින් කරගන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. කිසිම අවුලකුත් නැහැ. ෆ්‍රී ටූල් එකක්. හොඳට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේක ගොඩක් එඩිටිං කරන කට්ටියට ගොඩාක් වටි. අදට වීඩියෝ එක ඉවරයි. මෙහින් මෙතඩ් ගොඩක් තියෙනවාට සල්ලි දීලා කරගන්න අවශ්‍ය නම් අලුතෙන් ෆ්‍රී දෙයක් ගැන කතා කරමු. ඉතින් බය වෙන්න එපා ෆ්‍රී දේවල් ගැන කතා කරනවා හැම වෙලාවෙම. තවත් මේ වගේ ෆ්‍රී දේවල් බලන්න ඕනේ නම් ඔයාලට තියෙන්නේ සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් කරලා ෂෙයා කරලා පුළුවන් කමෙන්ට් එකක් දාලා බලාගෙන ඉන්න විතරයි. ඉතින් කොල්ල ෂෙට් එක අතට වීඩියෝ එක ඉවරයි. පීස්.